strong women. අපි අද ඉන්නේ කලමැටිය දීවර වරයි. ඉතින් මේක ගොඩක් ප්‍රසිද්ධයි ගල් මාළු වලට. ඉතින් ඔයාලට පේනවා තාමත් පරණතාරේ ඔළුව වලින් මෙතන ගල් මාළු ගොඩක් එනවා. හැබැයි මේ වරායේ ඉතින් ඔයාලට දකින්න පුළුවන් ගොඩක්ම තියෙන්නේ මෙන්න මේ જાති ඩිංගි බෝට්ටු. ඉතින් මෙතන අර උදේවරුවට ගොඩක් අය එනවා මේ ඩිංගි බෝට්ටු වල ගේන්න දවසේ මාළු අරගෙන යන්න. ඊට අමතරව අර වගේ ටැංකි බෝට්ටුත් කිහිපයක් තියෙනවා. මහා ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඉතින් මේ වරායට ඔයාලා ආවොත් එදිනෙදා නෙලා ගන්න ෆ්‍රෙෂ් මුහුදු මාළු උදේට ගන්න පුළුවන්. ගොඩක් ප්‍රසිද්ධයි. හැබැයි ප්‍රශ්න වෙලා තියෙන්නේ මේක පොඩ්ඩක් මේන් රෝඩ් එකෙන් ඇතුළට එන්න ඕනේ. හරියටම හුංගම හන්දියේ ඉඳන් කිලෝමීටර් 3-4ක් වගේ ඇතුළට එන්න ඕනේ. ඒ හින්දා මෙතනට කට්ටිය එනවා අඩුයි. දන්න ප්‍රසිද්ධ දිනදා එන වෙළඳ විතරයි එන්නේ. නමුත් ඔයාලත් රන්න තංගල්ල ඒ වගේ ප්‍රදේශයක සංචාරය කරනවා නම් උදෑසනට අපෝ ඔයාලා සංචාරය ඉවරලා නිවසට යන්න කැමති වෙලාවක මෙන්න මේ දීවර වරායට ඇවිල්ලා ෆ්‍රෙෂ් ගල් මාළු ටිකක් අරගෙන යන්න පුළුවන්. ඊට අමතරව මෙතන තියෙනවා කොරුළු පාරාදීසයක්. ඒකත් ඇවිල්ලා බලලා යන්න පුළුවන් ඔයාලට. බලමු මේ ඔරුවේ මොනවද තියෙන්නේ කියලා. මාළු ගොඩක් තියෙනවා. බලමු. තාමත් පණයි මෙයාලට. අපි යමු ඊළඟ රුවට ගිහිල්ලා බලමු මොනවද තියෙන්නේ කියලා. normal ring होती है कानों पे जाए अकुल में ने गंगल का ඉතින් මේ විදිහට ඔරු 1-2 එන්න පටන් ගන්නවා. දැන් නම් වෙලාව උදේ 7:00 විතර වෙලා. මේ වෙලාවට තමයි හැබැයි මෙයාලගේ ඔරු 1-2 එන්න පටන් ගන්නෙ. අපි බලමු මේ ඔරුවල මොනවද තියෙන්නේ කියලා. mana lagi අපි බලමු මේ ඔරුත් මොනවද තියෙන්නේ කියලා. ini dari dulu tahu kan ini mama malu